ආයුබෝවන් අද කතා කරන්න යන්නේ මම මහජන සංනිවේදනය ගැන. මහජන සංනිවේදනය කියලා කියන්නේ ජන සමූහයක් වෙත සිදු කරන සංනිවේදනය. මේක සිදු කරන්නේ පොදු ස්ථානයක. අපි මෙහෙම ගත්තොත් සංගීත ප්‍රසංගයක් පොදු ස්ථානයක තියෙනවා නම් මේකේ ගායනා කරන ගායකයව ප්‍රේක්ෂකයින්ට පේනවා. එතකොට එයා කියන දේත් ඇහෙනවා. නමුත් මෙතන සමීප සංනිවේදන කාර්යයක් නම් සිදු වෙන්නේ නැහැ. මොකද සංනිවේදකයා කියන දෙයට ප්‍රේක්ෂකයා ප්‍රතිචාර දැක්වුවත් ඒක ව්‍යාකූල වෙලා හෙන්න පුළුවන්. මොකද එක එක්කෙනා ප්‍රතිචාර දක්වනකොට ඒවා සංනිවේදකයාට ඇහෙනකොට විවිධ දෝෂ සිද්ධ වෙන්න පුළුවන්. ලොකු පිරිසක්නේ. එයාලා කියන ඒවා ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒවා විකෘති වෙලා හෙන්න පුළුවන්. ඒ වගේම තමයි සංනිවේදකයා කියන දේත් එහෙම හෙන්න පුළුවන්. එයා මයික් එකක්වත් නැතුව කිව්වොත්. ඒ නිසා මේ සංනිවේදනයේදී තාක්ෂණික උපකරණ භාවිත කරනවා. නැත්තම් මේක ප්‍රේක්ෂකයින්ට ඇහෙන්නේ නැතුව යනවා. එතකොට ව්‍යාකූල බවක් ඇති වෙනවා. ඉතින් ප්‍රේක්ෂකයාත් විවිධාකාර ප්‍රතිචාර දක්වනකොට එතන ഘോഷාවක් ඇති වෙලා ව්‍යාකූල බවක් ඇති වෙන්නත් පුළුවන්. එහෙම ව්‍යාකූල බවක් ඇති වෙනකොට ප්‍රේක්ෂකයාගේ අවධානයත් ගිලිහෙනවා. මේක අපිට කියන්න පුළුවන් ප්‍රතිපෝෂණ සීමා සහිතයි කියලා. දැන් අපි මේකේ ප්‍රයෝජනත් මොනවද කියලා බලමු. කිසියම් අරමුණක් සඳහා ජන සමූහයක් පොළඹව ගන්න අපිට මේ සංනිවේදනය උපකාරී වෙනවා. ඒ වගේම තමයි ප්‍රතිරූප ගොඩනංවා ගන්නත් මේ සංනිවේදනය ඕන වෙනවා. කිසියම් මතයක් නිර්මාණය කරන්නත් මේ මහජන සංනිවේදනය උපකාරී වෙනවා. ඒ වගේම තමයි විවිධ පාර්ශවවල අවධානය දිනා ගැනීමට මේ මහජන සංනිවේදනයෙන් හැකියාව ලැබෙනවා. මොකද මේ මහජන සංනිවේදනයට විවිධ පිරිස් එකතු වෙනවනේ. එතකොට එයාලගේ අවධානය අදාළ කාරණාවට ගන්න මහජන සංනිවේදනයෙන් හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ප්‍රස්තුත කරුණු පිළිබඳ වැඩිදුර දැනුවත් කිරීමටත් හැකියාව ලැබෙනවා. ඉතින් මම අද මේ විදිහට කෙටියෙන් කතා කරේ මහජන සංනිවේදනය. ඉතින් මගේ වීඩියෝස් දිගටම බලන්න, මගේ channel එක subscribe කරලා තියාගන්න. ආයුබෝවන්.